අද අපි කතා කරන්න යන්නේ හිතා ගන්නත් බැරි තරම් භයානක මාතෘකාවක් ගැන. ඒ තමයි ලෝක ඉතිහාසයේ බිහි වුණු බිහිසුණුම සීරියල් කිලර්ස්. එහෙම නැත්නම් දාමඝාතකයින් ගැන. ඇත්තටම මේ අය මිනිස්සුන්ගේ හිතේ ඇති කරලා තියෙන බය කොච්චරද කියනවා නම් අදටත් ජැක් ද රිපර් වගේ මිනිමරුව ගැන මිනිස්සු අහන්නේ හරිම තැති ගැනීමකින්. ඒ විතරක් නෙවෙයි. එඩ් ගීන් සහ අයිලීන් වර්නස් වගේ අය කරපු දේවල් නිසා තමයි අද අපි දකින ගොඩක් හොරර් මූවිස් වල දරුණු දුෂ්ටව නිර්මාණය වෙලා තියෙන්නේ. ෆිල්ම් එකක දකිද්දි බය හිතුණට මේ අය කරපු ඇත්තම දේවල් ඊටත් වඩා හරිම බිහිසුණුයි. එහෙනම් අපි යමු වීඩියෝ එකට. අපි මුලින්ම කතා කරන්නේ 1888 දී ලන්ඩන් නගරේ වයිට්ෂැපල් දිස්ත්‍රික්කයේ බිහිතියෙන් වෙලාගත් මිනිමරුවා ගැන. මෙයාට කියන්නේ ජැක් ද රිපර් කියලා. මෙයා කලේ වීදි ගණිකාවන්ව රවට්ටලා විවිධ ස්ථානවලට ගෙනිහින් බෙල්ල කපලා මස් කපන පිහියකින් සිරුර අමානුෂික විදිහට කපලා කොටලා දාපු එක. ඒ අවුරුද්දේ ගිම්හාන කාලේ සහ සරත් කාලේ ඇතුළත ඊස්ටර්න් ප්‍රදේශයෙන් මලසිරුරු 5ක් පමණ හමු වුණා. මේ නිසාම මුළු නගරේම ලොකු කලබලයකට පත් වුණා. පුදුම කියන්නේ මේ මිනිමරුවා ලන්ඩන් පොලිසියට ලියුම් පවා එවලා තිබුණා. ඒ ලියුම් වලින් පොලිසියට සමච්චල් කරලා Taman ඉස්සරහට කරන්න ඉන්න ඝාතන ගැන විස්තර කරලා තිබුණා. ඒත් ඒ කාලේ තාක්ෂණය තිබුණේ නැති නිසා වික්ටෝරියානු පොලිසියට මේ මිනිමරුවා කවුද කියලා හොයාගන්න බැරි වුණා. 1892 දී කේස් එක වහලා දැම්මත් මිනිස්සු අදටත් හොයනවා මේ ගැන. සමහරු කියන්නේ මෙයාට ශරීර විද්‍යාව ගැන ලොකු දැනුමක් තිබුණ නිසා මෙයා මස් කපන්නෙක් හරි වෛද්‍යවරයෙක් හරි වෙන්න ඇති කියලා. අද වෙනකොට සැකකාරයෝ 100කට වඩා යෝජනා වෙලා තියෙනවා. ඊළඟට ඉන්නේ H.H. හෝම්ස්. මෙයා මුලින්ම රක්ෂණ වංචා කරපු කෙනෙක්. 1893 දී චිකාගෝ ලෝක ප්‍රදර්ශනයේ කාලේ මෙයා ෆාමසිස්ට් කෙනෙක් විදියට වැඩ කරන්න ඉලිනොයිස් වලට ආවා. එතනදී තමයි මෙයා තට්ටු 3ක හෝටලයක් හැදුවේ. මේකට මෙයා කිව්වේ මිනි මරණ මාලිගාව කියලා. මේ හෝටලේ ඇතුලේ හොරින් බලන්න පුළුවන් සිදුරු, ගෑස් ලයින්, රහස් දොරවල්, ශබ්දයේ පිටතට ඇහෙන්නේ නැති කාමර වගේ අතරමං වෙන රහස් පාරවල් පවා තිබුණා. ඒ විතරක් නෙවෙයි, බිම් මහලට වැටෙන විදිහට තෙල් ගාපු ලිස්සන පාරවල් පවා මෙයා හදලා තිබුණා. බිම් මහලේ තිබුණේ ශල්‍ය කර්ම කරන මේසයක්, උඳුනක් සහ මධ්‍යකාලීන වදක උපකරණයක්. හෝටලයට එන තරුණයන්ව ගෑස් වලින් සිහි නැති කරලා බිම් මහලට දාලා අමානුෂික අත්හදා බැලීම් කරලා පස්සේ එයාගේ හැම ගලවලා ඇටසැකිලි වෛද්‍ය විද්‍යාලවලට විකුණලා තියෙනවා. මෙයා අහුනේ සල්ලි බෙදා ගැනීමේ ප්‍රශ්නයක් නිසා. යාළුවෙක් පොලිසියට තොරතුරු දුන්න නිසා. මිනිමැරුම් 4කට වැරදිකරු වුණත් මෙයා 27 දෙනෙක්ව මරපු බවට පස්සේ පාපෝච්චාරණය කළා. 1896 දී මෙයාව එල්ලලා මැරුවා. මෙයාට කියන්නේ ලේඩි බ්ලූබියඩ් කියලා. 1881 දී නෝවින්දන් ඇමරිකාවට ආපු බෙල් චිකාගෝ වලදී නෝවේජියානු ජාතිකයෙක්ව කසාද බැන්දා. ඒ දෙන්නට දරුවෝ 4 දෙනෙක් හිටියත් දෙන්නෙක් පොඩි කාලෙදිම මැරුණා. 1900 වෙද්දී මෙයාලගේ චොක්ලට් වෙළඳසැල අබිරහස් විදිහට ගිනිබත් වෙලා බෙල්ලි මහත්තයාත් මැරුණා. මේක සැකසහිත වුණත් ඇයට රක්ෂණ මුදල් ලැබුණා. ඒ සල්ලි වලින් ඇය ඉන්ඩියානාවල ෆාම් එකක් ගත්තා. ඇය දෙවෙනි වතාවටත් කසාද බැන්දා. හැබැයි මාස 8කින් ඒ මහත්තයාත් මැරුණා. බෙල් කිව්වේ එයාට උණු වතුර හැලිලා මස් සමරන මැෂින් එකක් ඔලුවට වැටලා මැරුණා කියලා. එතනිනුත් රක්ෂණ මුදල් ලැබුණා. ඊට පස්සේ පත්තරේ දැන්වීම් දාලා තුන්වෙනි මහත්තයෙක් හෙව්වා. ෆාම් එකට ආපු ගොඩක් පිරිමි අය ආයෙත් ආවේ නැහැ. එක මිනිහෙක් විතරයි බෙල් තමන්ගේ ඇඳ ළඟ ඉන්නවද කියලා බය වෙලා පැනලා ගිහින් බේරුණේ. 1908 දී ඒ ෆාම් එක ගිනිගත්තාම එතන තිබිලා බෙල්ගේ දරුවන්ගේ සහ ඔළුව නැති කාන්තා සිරුරක් හමු වුණා. හැබැයි ඒ සිරුර බෙල්ට වැඩිය ගොඩක් පොඩි නිසා මිනිස්සු කිව්වේ බෙල් පැනලා යන්නේ නැති කියලා. පස්සේ එතනින් මිනිඔලු 12ක් විතර හම්බුණා. බෙල්ට මොකද වුනේ කියලා අදටත් කවුරුත් දන්නේ නැහැ. විස්කොන්සින් වල ගොවිපැලක හැදුණු එඩ් ගීන් කියන්නේ හරිම හුදකලා අමුතු කෙනෙක්. එයාගේ තාත්තා බේබද්දෙක්. අම්මා හරිම දරුණු විදිහට එයාව පාලනය කරපු කෙනෙක්. පවුලේ හැමෝම මැරුණාට පස්සේ එඩ් තනියම ඒ ගෙදර ඉඳන් තමන්ගේ අම්මා වෙනුවෙන් ශුද්ධ ස්ථානයක් හැදුවා. 1957 දී බර්නිස් වෝඩන් කියන කෙනා අතුරුදහන් වුණාම පොලිසිය එඩ්ගේ ගෙදරට ගියා. එතනදී දැකපු දේවල් වලින් පොලිසියත් ලොකු කම්පනයකට පත් වුණා. බර්නිස්ගේ ඔළුව නැති සිරුර උඩු යටිකුරුව එල්ලලා තිබුණා. ඒ විතරක් නෙවෙයි.
මිනිඔලු වලින් හදපු බඳුන්, මිනිස් හමෙන් වහපු පුටු, බිත්තිවල එල්ලපු මුහුණු සහ මිනිස් පපුවකින් හදපු වෙස්ට් එකක් පවා එතන තිබුණා. එන් සහන් හාරලා මිනි අරගෙන තමන්ගේ අම්මව ආයෙත් නිර්මාණය කරන්න හදලා තිබුණා. මෙයාව මානසික රෝගියෙක් විදිහට සැලකලා ජීවිත කාලයම මානසික රෝහලක තැබුවා. 1984 දී මෙයා පිළිකාවකින් මැරුණා. ටෙඩ් බන්ඩ් කියන්නේ හරිම ලස්සන, ඉගෙනගත්ත, කාගෙත් හිත දිනා ගන්න පුළුවන් කෙනෙක්. හැබැයි ඒ ලස්සන මූණ පිටිපස හිටියේ යක්ෂයෙක්. තමන්ගේ අත්තම්ම තමයි තමන්ගේ අම්මා කියලා හිතාගෙන හැදුණු බන්ඩ් 1966 දී තමන්ගේ පළමු ඝාතනය කළා. මෙයා ඉලක්ක කළේ ලස්සන ගෑනු ළමයින්ව. ඇමරිකාවේ ප්‍රාන්ත කිහිපයකම මිනි මැරුම් කරපු මෙයා පොලිසියට අහු වුණාම දෙපාරක්ම හිරෙන් පැනලා ගියා. ෆ්ලොරිඩාවල 12 හැවිරිදි ගැහැණු ළමයෙක්ව ඝාතනය කරලා අහු වුණාම මෙයාගේ නඩුව මුළු ලෝකෙම අවධානය දිනාගත්තා. මොකද මේක තමයි රූපවාහිනියෙන් සජීවීව පෙන්නපු පළමු මිනි මැරුම් නඩුව. ටෙඩ් බන්ඩ් තමන් වෙනුවෙන්ම නීතිඥයෙක් විදිහට පෙනී සිටියා. හිරගෙදර ඉද්දිත් මෙයාට ආදරය කරපු ගැහැණු ළමයින් හිටියා. 1989 දී මෙයාව විදුලි පුටුවේ තියලා මරණයට පත් කළා. ජෝන් වේන් ගේසි කියන්නේ අසල්වැසියෝ හැමෝම ආදරය කරපු, සාද පවත්වපු දේශපාලනයට සම්බන්ධ කෙනෙක්. මෙයා ළමා සාදවලට පෝගෝ ද ක්ලවුන් විදිහට ඇඳගෙන සෙල්ලම් පෙන්නුවා. 1978 දී 15 හැවිරිදි පිරිමි ළමෙක් අතුරුදහන් වුණාම පොලිසිය ගේසිගේ ගෙදර පරීක්ෂා කළා. එතනදී ගේ යට තිබුණු අඩි 4ක වගේ පොඩි ඉඩක තිබිලා පිරිමි ළමයින්ගේ නරක් වුණු මල සිරුරු 29ක් හම්බුණා. ගේසිගේ බිරිඳ ඒ ගෙදරින් එන ගඳ ගැන කාලයක් තිස්සේ පැමිණිලි කරත් ගේසි කිව්වේ ඒක පුස්කඳක් කියලයි. ගේසි තවත් කිහිප දෙනෙක්ව මරලා ළඟ තියෙන වැවකට දාපු බවත් පිළිගත්තා. 1994 දී මෙයාට මරණ දඬුවම දුන්නා. මෙයා තමයි ඩොක්ටර් ඩෙත් හේවත් මරණයේ වෛද්‍යවරයා. බ්‍රිතාන්‍යයේ හිටපු මේ වෛද්‍යවරයා රෝගීන් 218කට වඩා මරලා තියෙනවා. මෙයා 1972 ඉඳන්ම මේ දේ කරලා තිබුණා. මෙයා වැඩ කරපු රෝහල්වල රෝගීන් මැරෙන ප්‍රමාණය වැඩි කියලා සමහරුන්ට සැක හිතුණත් මෙයාගේ තියෙන අහංකාරකම නිසා කවුරුත් ඒ ගැන වැඩි හෙව්වේ නැහැ. අන්තිමට 1998 දී එක්තරා කාන්තාවකගේ දුවෙක් වුණු නීතිඥවරියක් සැක කළා. තමන්ගේ අම්මා මැරුණාට පස්සේ අම්මගේ දේපල ඔක්කොම වෛද්‍යවරයාට ලියලා තියෙන්නේ කොහොමද කියලා. එතනදී තමයි හෙළි වුණේ ෂිප්මන් හොර ඔප්පු හදලා දේපල කොල්ල කන්න හදලා තියෙනවා කියලා. පරීක්ෂණවලදී හෙළි වුණා මෙයා රෝගීන්ට ඩමෆ්‍රින් කියන බෙහෙත ඕනවට වඩා දීලා මරලා තියෙනවා කියලා. 2004 දී මෙයා හිරගෙදරදී සිය දිවි නසා ගත්තා. අයිලින් වර්නස්ගේ ජීවිතේ පුරාම තිබුණ දුක් ගැහැට. කොඩා කාලේ ඉඳන් ලොකු හිංසනයන්ට පත් වුණු ඇය තනියම කැලෑවක ජීවත් වෙලා හොරකම් කරලා තමයි ජීවත් වුනේ. 1989 දී ඇය රිචඩ් මැලෝරි කියන කෙනාව වෙඩි තියලා මැරුවා. ඇය කිව්වේ ඒක තමන්ගේ ආරක්ෂාවට කරපු දෙයක් කියලා. හැබැයි ඊට පස්සේ ඇය තවත් පිරිමින් 6 දෙනෙක්ව ඒ විදිහටම මරලා තිබ්බා. මෙයාව අහුනේ ඇය කලින් කරපු වැරදිවල තිබුණු ඇඟිලි සැලකුණු නිසා. 1991 දී අත්අඩංගුවට ගත්ත ඇය තමන්ගේ සහායකයෙක් එක්ක දුරකථනයෙන් කතා කරද්දී මේ මිනිමෙරුම් ගැන විස්තර කිව්වා. ඇයට මරණ දඬුවම් 6ක් ලැබුණා. 2002 දී ඇයට මරණ දඬුවම ක්‍රියාත්මක කළා. මේ ඉන්නේ BTK කිලර්. මෙයත් සමාජයේ හරිම ගෞරවනීය විදිහට හිටපු කෙනෙක්. හමුදා සෙබළෙක්. පල්ලියේ සභාපති කෙනෙක් වගේම බාලදක්ෂ නායකයෙක් විදිහටත් මෙයා වැඩ කළා. හැබැයි රහසින් මිනිස්සුන්ව බැඳලා වද දීලා මරණ එක තමයි මෙයාගේ විනෝදාංශය වුණේ. 1974 ඉඳන් 1991 වෙනකම් 10 දෙනෙක්ව මරපු මෙයා ඒ ගැන මාධ්‍යවලට ලියුම් ලිව්වා. අවුරුදු ගානකට පස්සේ 2004 දී පත්තරයක පළවුණු ලිපියක් දැකලා මෙයා ආයෙත් පොලිසියට ලියුම් යවන්න ගත්තා. ඒත් මෙයා යවපු ෆ්ලොපි ඩිස්ක් එකක තිබුණු රහස් තොරතුරු නිසා පොලිසිය මෙයාව කොටු කරගත්තා. දැන් මෙයා ජීවිතාන්තය දක්වා හිරේ ඉන්නේ. අන්තිම කෙනා ජෙෆ්රි ඩෑමර්. මෙයා වයස අවුරුදු 18 දී තමයි පළවෙනි මිනිමෙරුම කළේ. 1991 දී එක්තරා පුද්ගලෙක් මෙයාගෙන් බේරිලා පැනලා ගිහින් පොලිසිය එක්ක එදි තමයි ඩෑමර්ගේ ඇපාර්ට්මන්ට් එකේ තිබුණු බිහිසුණු දේවල් දැක්කේ. කැපූ මිනිඔලු, ශරීර කොටස් සහ මස් දිය කරන්න පාවිච්චි කරපු ඇසිඩ් පවා එතන තිබුණා.
දැම හමුදාවේ සහ කොලේජ් එකෙන් අයින් වෙලා හරිම අස්ථාවර ජීවිතයක් ගත කරපු කෙනෙක්. මෙයා වැඩිපුරම මරලා තිබුණේ කළු ජාතික තරුණයන්ව. නඩුවේදී මෙයා මිනීමස් කාපු හැටි සහ තවත් අමානුෂික දේවල් හෙළි වුණා. 1992 දී මෙයාට අවුරුදු 957ක හිරදඬුවමක් නියම වුණත් 1994 දී හිරගෙදර හිටපු තවත් සිරකරුවෙක් අතින් මෙයා ඝාතනය වුණා. ඉතින් ඔන්න ඔයාලට අද අපි ගෙනාවා ලෝකයේ බිහි වුණු බිහිසුණුම මිනිමරුවන් 10 දෙනෙක්ගේ සම්පූර්ණ විස්තරය. මේ කතා අහදිත් ඇඟ හිරි වටිනව නේද? මේ අය අතරින් ඔයාලව වැඩියෙන්ම පුදුම කරවපු කතාව මොකද්ද? පල්ලෙහායින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ වගේ තවත් ඇත්තම දේවල් දැනගන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.